රිහර්සල් එකක් කරන්න පොඩි රිහර්සල් එකක්. ඒ මේක මේ වැඩේ කරයිද බං? එක්ස්පීරියන්ස් එක දමිතා හරියටම මේ පාවිච්චිට ගත්තා. අපි ඔක්කොම සෑහළු හිටියේ නේද? ඔබ තමයි සෑහළු. සෑහළු හිටියේ. මම නිතර මතක් කරන එකක් තමයි මේ සත්‍ය සිදුවීම් අලලා හැදුණු චිත්‍රපට ලංකාවේ ඒවා හරිම වෙන තැනක තියෙන. ඉතින් ඒ කියන්නේ එතනට මිනිහෙක් එනවයි කියලා කියන්නේ මේ දෙමනුසර වෙන කරගන්න දෙයක් නෑ. මං ගැන අය හොයන්න එපා. මං ගැන කියන හැමදේම පිළිගන්නත් එපා. දරුවන්ට කියන්න එයාලගේ තාත්තා අත් දෙක එකතු කරලා මං එයාලගෙන් සමාවෙන්නු කියලා. Yande papa na. Yande papa. මගෙත් එක්ක කතා කරපු හැම දෙනාම කියන්නේ මගේ ගැන කතා කරනකොටම ඩිස්නි ගැන ඉතාම ප්‍රසාදයෙන් කතා කරන්නේ. ඒ වගේම දමිතා ගැන හැමෝම කාලයකට පස්සේ මං හිතන්නේ දමිතාගේ ස්ක්‍රීන් එකේ තියෙන එක්ස්පීරියන්ස් එක දමිතා හරියටම මේ පාවිච්චිට ගත්තා කියන එක සහ ධනංජය යන ඉතින් සහර දමිතාගේ සීන් එකේදී මතක ඇති මේ එකත් කියන්න ඕනේ ඒ ක්‍රෙඩිට් ඔයාට දෙන්න ඕනේ විමල් මංගාවට ඇවිල්ලා විමල් අහනවා මේ ඩයලොග් ටික කියලා ඔය ලාස්ට් සීන් එකේ ගේ දාලා යන වෙලාවේ මචං මම මේ දන ගහන්නද කියලා. දමිතා ඉස්සරහා මෙයා අහනවා මගේ දන ගහන්නද කියලා. ධනෙන් වැටෙන්නද ධනෙන් වැටෙන්නද කියලා. ඊට පස්සේ මම කල්පනා කරනවා මේ මොනම කුලක්ද මේකද? එහෙම ධනෙන් වැටෙන්න ඕනද ගෑණික් ඉස්සරහා කියලා ආපහු ටිකක් වෙලා ගියාට පස්සේ රිහර්සල් එකක් අපි කරනවා. එක රිහර්සල් එකක් කරනවා පොඩි රිහර්සල් එකක්. මොකද ධනිස් එකපාර මෙයා ධනිස්ෙන් වැටෙනකොට අපිට පොඩි ධනිස් වලට සේෆ්ටි එකක් තියන්න ඕනේ. ඒ සේෆ්ටි එක තමයි මම දැනගන්නේ. අඩි එක මාර අදහසක්. ඒ කියන්නේ ඒක මාර විදියට ෆීල් වෙලා අද මුළු ඔඩියන්ස් එකම අඬන මට්ටමට ගේන්න බිමල් ඔයා සහ ඒ ඩිස්නී කරපු වැඩේ මාරයි. ඒවට ඩබල් සැලුට් ඒවා. ඒ කියන්නේ ඒකට අනිත් පැත්තෙන් බිමල් කවුද? ඩිස්නී දමිතගෙන් ආපුවා. ඒ කියන්නේ ඒක මාරයි. නෑ දැන් අපි මේ මම චිත්‍රපටිය දන්නවා. අපි දන්න කතාව, අපි ඇඩ් කරපු කතාව. ඒ ඔක්කොම කළත් ඒ එතන ලියවෙලා තිබුණු ඩයලොග් එක මං කියන්නේ මට අදටත් ඒ ඩයලොග් එක හිතනකොටත් හරි හાર્ට් පේනින්. ඒ කියන්නේ ඒක කියන්නේ මේ දරුවන්ට කියන්න මං අත් දෙක අල්ලලා වැඳලා ඒගොල්ලන්ගෙන් සමාව ඉල්ලුවා. මිනිස්සු කියන කිසිම දෙයක් විශ්වාස කරන්නත් එපා. ඔව්. දරුවන්ට කියන්න තාත්තා අත් දෙක එකතු කරලා වැඳලා සමාව ඉල්ලුවා කියන එක. ඒක තාත්තා කෙනෙක් කියන මං කියන්න හැදුවේ මට ප්‍රීමියර් එක දවසේ මටත් ඇස් වලට කඳුළු ආවා. ඒක එකක් ඒ ලයින් එකේ තියෙන පවර්ෆුල් එක. අනිත් එක තමයි අපි අතින් වැරදි වෙන්න පුළුවන් ඕනම කෙනෙක් අතින් ඕනම මොහොතක වැරදින්න පුළුවන්. හැබැයි හෘද සාක්ෂිය ඉල්ලා හිටිනවා නම් මට සමා වෙන්න කියලා. මට වැරදුනා. මට සමා වෙන්න මට කරන්න දෙයක් නැහැ කියලා. ඒක තමයි අපි ඒ කියන්නේ එතනට මිනිහෙක් එනවයි කියලා කියන්නේ මේ දෙමනුසර වෙන කරගන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ඒකේ දමිතාගේ මං හිතන්නේ තිබුණු ෆිල්ම් එක්ස්පීරියන්ස් එක ඇක්ටිං එක කියන්නේ කරියර් එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒක හරි ලස්සනට දමිතා මැනේජ් කරා. සහ ප්‍රවීන්ගේ ෂොට්ස් ටිකත් එක්කයි සහ මේ ප්‍රේක්ෂකයෝ මම හිතන්නේ මේක ගෙදර අරන් යන කොටස තමයි ඒක කියන්නේ.